හැබැයි මිනිස්සුන් බොරු කියනවේ කිය සැකකරුවා නියම චෝදනාකරුවා නියම වරදකරුවා සොයාගන්න නැත්තම් මරණ පරීක්ෂණය. අපි දැන් ඉතා කෙටියම් බලු මෙන්න මේ මරණ පරීක්ෂණයක් කියන්න මොකක් වෙඩි වැදීම සිදුවලා තින් මොනවගේ වෙලාවත් දූෂණයක් ප්‍රබලව සිදුවන කාල පකමානුවක් සහ ප්‍රබලම සිදුවන් රාජ්‍යත්තම අපේ රට්ගික අඩන්තේට වෙලා තියන්න කොහොමද මේක කී දෙනෙක් අතින්ද වෙලාදී සරත් අඹේ පිටිය ඝාතනය ලංකාව සිට ශ්‍රේෂ්ඨාධි කරන ඉතාමත් හොඳ මිනිස්සව අධිකරන වෛද්‍ය විද්‍යාව දුරතාගන්න වේ මොක මේ ලොකාඩ් පින්සිපල් එක අද වනතුරු ලෝකේ බොරුවක් කරන්න බැරිවිලාතිනෝ කාටවක්. දන්නාදේ නොදන්නා පැත්ත අදත් අපරාධ විමර්ශකයෝ තුළින් ඔබට ගෙනීමට සූදානම් වන්නේ අපරාධ විමර්ශනයේදී ඉතාමත් වැදගත් වන තවත් විශේධාරාවක් පිළිබඳවයි. ඒ අධිකරණ වෛද්‍ය විද්‍යාවයි. අපරාධ විමර්ශනයේදී මෙම අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළින් සිදුවන සේවාව පිළිබඳවයි අද අපි ඔබත් එක්ක සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. මේ අපරාධ විමර්ශකයෝ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ඉතා වැදගත් ඉතා සියු කරුණු විද්‍යාත්මක විශ්ලේෂණය කරලා ඉතා මැනවින් ලබා දෙන විෂයක් විදිහට මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ගන්න පුළුවන්. ඔබ නිතරම සමාජ මාධ්‍ය තුලින් නැතිනම් රූපවාහිනී තුලින් අසනමැති අපරාධ සම්බන්ධ වීමේදී යම් යම් ප්‍රවෘත්ති විසිරස්තල රස පරීක්ෂය සඳහා නඩු භාණ්ඩය යවා ඇත. ඇඟිලි සලකුණු වාර්තා තවම ප්‍රමාදයි. සපත්තු දෙකින් මිනිමරුවා සොයාගනි. ඝාතනයේ තිබූ ස්ථානයේ ඇඟිලි සලකුණු සැකකරුවාට සමාන වෙයි. අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු අනුව ඔහුව නිදොස් කොට නිදහස් කරයි. මෙන්න මේ සියලුම කරුණු සිදුවෙන්නේ මෙන්න මේ විෂය මාලාවට අනුවයි. ඒ විෂය මාලාව හඳුන්වනු ලබන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ලෙසයි. මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේම වෛද්‍ය විද්‍යාවේ දැනුම නැත්තම් වෛද්‍ය විද්‍යාව සතු තියෙන දැනුම අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීමයි. එන වෛද්‍ය විද්‍යාවේ තියෙන දැනුම් සම්භාරය අපරාධකරුවෙකු අල්ලා ගැනීමට හෝ අපරාධයක සාක්ෂි සොයා ගැනීමට වෛද්‍ය විද්‍යාත්මක කරුණ අධිකරණ ඉදිරියේ සනාථ කිරීමට තමයි සරලව කිව්වොත් අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වෛද්‍ය විද්‍යාව තුලින් අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලින් කරන්නෙම ලබා දෙන සාක්ෂි දත්ත සියල්ලම විශ්ලේෂණය කරනවා මුලින්ම. විශ්ලේෂණය කරලා ඒවා විශේෂඥ නිගමනයන් මගින් විද්‍යාත්මක පරීක්ෂණයක් අවසානයේ උසාවියට දැනුම් දෙන එක. ඔන්න ඕක තමයි සරලව කිව්වොත් අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව අපරාධ විමර්ශන නැත්නම් අපරාධ පරීක්ෂණ පුරාවට තිබෙන දෙයක්. මොකද මේ අධිකරණයකින් බලාපොරොත්තු වෙන්නේ සත්‍ය වශයෙන්ම වැඩිකාරයාට දඬුවම් දෙන්න. මොකද මේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ නියමයන් තුලින් ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ ඒකයි. මොකද ඒ වරදට ඒ දඬුවමට ඒ වරද සිදු කළ පුද්ගලයාම යටත් කිරීම. ඒක සැබවින්ම ඉටු කර ගැනීම සඳහා අධිකරණයට සහාය ලබා දෙන්නේ මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලින්. අන්න ඒක නිසා තමයි අපරාධ පරීක්ෂණයේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලින් අපිට ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතා ගැඹුරු, ඉතා සියුම් මෙවැනි විද්‍යාත්මක විෂය ධාරාව පිළිබඳව නැත්නම් මෙවැනි විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනගැනීමේදී එහි පසුවිපරමක් කිරීම ඉතා වැදගත් වෙනවා කියලා හිතනවා. ඒ අධ්‍යාපනික වශයෙන්ද ඔබට වැදගත් වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව ලෝකෙට සොයාගන්නේ 1920 ප්‍රංශයේ ලියෝන් විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්යවරයෙක් වන එඩ්මන්ඩ් ලොකාඩ් විසින්. මෙන්න මේ එඩ්මන්ඩ් ලොකාඩ් විසින් තමයි මෙන්න මේ ස්පර්ශ න්‍යාය නැත්තම් සෑම ස්පර්ශයක්ම අංශු මාත්‍ර ඇති කරයි. every contact leaves a trace කියලා තමයි ඒකට අපි කිව්වේ. every contact leaves a trace.
ඒ කියන්නේ සෑම ස්පර්ශයක්ම අංශු මාත්‍ර ඇති කරයි කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට පේනවා ඇති දැන් මේ තියෙන පරිගණකේ මම මෙහෙම අල්ලනවා. මම මෙහෙම අල්ලනවත් එක්කම මේ පරිගණකයේ තියෙන දෙයක් මගේ ඇඟිලි තුඩු වලට එනවා. ඒ වගේම මගේ මේ ඇඟිලි තුඩු වල තියෙන දෙයක් මෙන්න මේ පරිගණයට තියෙනවා. දැන් මෙතන එතකොට සම්බන්ධයක් තියෙනවා. එතකොට හැම ස්පර්ශයක්ම අංශු මාත්‍ර මේ ඇඟිල්ල අංශු මාත්‍රුත් මේ අංශු මාත්‍රුත් ලබා දීලා තියෙනවා. මෙන්න මේක තමයි විද්‍යාත්මකව 1920 වෙනි වර්ෂයේදී ලෝකේ හොයාගත් ප්‍රබලම අපරාධ සම්බන්ධයෙන් සොයා ගැනීමක් විදිහට මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ස්පර්ශ මූලධර්මය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔස්සේ තමයි අපරාධ විද්‍යාව නැත්නම් අපරාධ පරීක්ෂණ තුලදී මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් කටයුතු සිදු කරන විෂය මාලාවක් විදිහට ඉදිරියට පැමිණෙන්නේ. ඔව් දැන් ඔබට යම් කිසි සරල දැනීමක් ඇති අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ සරලව කිව්වොත් එහෙම මොකද්ද? අධිකරණ වෛද්‍ය විද්‍යාව කවුද සොයාගත්තේ? එතකොට අධිකරණ වෛද්‍ය විද්‍යාව මොන මොන පරාසයන් තුලද දිව යන්නේ? දැන් ඕකට ඒ පිළිබඳව අදහසක් ඇති. අපි දැන් ඊට පස්සේ ගැඹුරෙන් හොයා බලන්න සූදානම් වෙන්නේ. ඇයි මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව අපරාධ විද්‍යාවේ අපරාධ පරීක්ෂණ සඳහා යොදා ගන්න ලබන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම සරලවම අධිකරණයේ වෛද්‍ය විද්‍යාවේ තිබෙන විද්‍යාත්මක කරුණු අපරාධ විද්‍යාවේ සාක්ෂි සොයා ගැනීමට ඉතාමත් පහසු කරනවා. අන්න ඒක නිසාම තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව අපි අපරාධ විමර්ශනයේදී යොදා ගන්න ලබන්නේ. උදාහරණයක් විදිහට ඇඟිලි සනකුළු ලබා ගැනීමට. නැතිනම් ඝාතන සිද්ධියක් ගන්නකො ඝාතන සිද්ධියක් සිදු වූ ස්ථානයක ඇති සාක්ෂි එකතු කරනවා. ඒ එකතු කරගන්න සාක්ෂි පොලිසිය විසින් රැගෙන යන්නේ මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව වෛද්‍යවරුන් ළඟට. නැත්නම් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට. අන්න ඒවා තුලදී සිදු වෙන්නේ මේවා නිසියාකාරයෙන් විශ්ලේෂණය කරලා විද්‍යාත්මකව ඔප්පු කිරීමට හැකි සාක්ෂි ගොඩනගා ගැනීම. ඒ කියන්නේ අධික පොලිසිය විසින් ගන්න නඩු භාණ්ඩ පොලිසිය කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරනවට වැඩිය මෙන්න මේ ආයුධය තිබ්බේ මෙන්න මේ ඝාතනය සිදු වූ ස්ථානයේ. මෙන්න මේ ඝාතනය සිදු වූ ස්ථානයේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්න අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඔවුන් වාර්තාවක් එවලා තියෙනවා අපි දැන් අත්අඩංගුවේ අරගෙන ප්‍රශ්න කරමින් සිටින විත්තිකරුගේ ඇඟිලි සලකුණු සහ මෙම ආයුධ ඇඟිලි සලකුණු සමාන බව. එතකොට වෛද්‍ය විද්‍යාවේ ඒක විද්‍යාත්මකව පරීක්ෂණය කළා විද්‍යාත්මකව දත්ත විශ්ලේෂණය කළා විශ්ලේෂකයෝ මගින් දෙන නිගමනය උසාවියට අරන් ඇවිල්ලා තියෙනවා. අන්නේ චේන් එක හරි පිරිසිදුව නැත්තම් නියමාකාරයට සිදුවන එකට තමයි ඒ සිදුවන නිසා තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව අපරාධ විද්‍යාවේ අපරාධ විමර්ශන සඳහා ඉතාමත් හොඳින් යොදා ගන්නු ලබන්නේ. නැත්තම් යොදා ගැනීමට වැඩි සැලකිල්ලක් දක්වන්නේ අන්න ඒක නිසා. මොකද එවැනි සාක්ෂිවල තියෙන අර්ථය එවැනි සාක්ෂිවල තියෙන සාක්ෂිමය ස්වභාවය ආරක්ෂා කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක කරුණු මතයි. මෙන්න මේ වෛද්‍ය විද්‍යාව ඔප්පු කරනවා හරියට මේක මෙන්න මේක කියලා. ඉතින් එතකොට අධිකරණයට හරිම පහසුයි අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන්න වෙනත් ක්‍රියාමාර්ග වලට පිවිසෙන්න. අන්න ඒක නිසා තමයි කිසියම් අපරාධයක් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධිකරණය විසින් විද්‍යාත්මකව පදනම් කරගන්න සාක්ෂිවල විද්‍යාත්මක භාවය වැඩි කරන්න වෛද්‍ය විද්‍යාව යොදා ගන්න. සරලවම කිව්වොත් අධිකරණ වෛද්‍ය විද්‍යාව අපරාධ විමර්ශනය සඳහා අත්‍යවශ්‍යම වූ සාධකයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ පත් වීමට ප්‍රධාන හේතුව තමයි ඒ නිවැරදි ක්‍රමානුකූල විද්‍යාත්මක විශ්ලේෂණය. මෙන්න මේ වගේම තමයි ඔප්පු වෙන්නේ මේ අපරාධයේ කලේ කවුද? මේ අපරාධයට සම්බන්ධ කවුද? මේ අපරාධයේ මොන පිරිසක් එක්කද කරලා තියෙන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි මුලින් කතා කරා රස පරීක්ෂක වාර්තාවලට යවලා තියෙනවා. නැත්තම් මේ නඩු භාණ්ඩ වලින් මේක සොයා ගන්නවා. දැන් සෙරප්පු දෙක
සොයා ගැනීමෙන් අනතුරු ඝාතකයා ඇවිල් වෙනවා. මෙන්න මේ සෙරප්පු දෙක එක එල්ලේම ඒක සාක්ෂියක් කරගන්න නැහැ පොලිසිය. ඒක සාක්ෂියක් කරගන්නත් බෑ පොලිසියට. ඒක නිවැරදිව විද්‍යාත්මක ඔප්පු කරගන්නවා මොහුගේද. මේ තියෙන පාසලකුණු ඔහුගේද. මේ තියෙන ඇඟිලි සලකුණු ඔහුගේද. මේ තියෙන DNA ඔහුගේද. ඒ මේ තියෙන දේවල් හරියානුකූලව ඔහුගේදයි කියන්නේ. අපරාධ කරුගේදයි කියන්නේ. නැත්නම් අපරාධ කරුගේ නෙමෙයිදයි කියන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව. ඕක නිසා තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව අපරාධ පර්යේෂණයේදී නැත්නම් අපරාධ විමර්ශනයේදී යොදා ගන්නු ලබන්නේ. මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව ප්‍රධාන කොටස් පහකට බෙදලා ගන්නවා. ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ප්‍රධාන කොටස් පහයි. එක අධිකරණ වෛද්‍ය ව්‍යාධි වේදේ. අධිකරණ වෛද්‍ය ව්‍යාධි වේදේ කියලා කියන්නේම මරණ පරීක්ෂණය. ඒ කියන්නේ ව්‍යාධි වේදේ කියන්නේ ව්‍යාධිය, ඒ කියන්නේ මරණය. අධිකරණ වෛද්‍ය ව්‍යාධි වේදේ කියන්නේම මරණ පරීක්ෂණය. මුල්ම කොටස තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේ මරණ පරීක්ෂණය. ඊට පස්සේ තව එකක් තියෙනවා අධිකරණ දූලක වෛද්‍ය විද්‍යාව කියලා. අධිකරණ දූලක වෛද්‍ය විද්‍යාව. මේදී කියන්නේ මේකට සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා විෂ විද්‍යාව කියලා. ඒ කියන්නේ විෂ ශරීරගත විෂ පිළිබඳව විද්‍යාව තමයි මේකට කියන්නේ. අධිකරණ වෛද්‍ය දූලක විද්‍යාව. ඊට පස්සේ තියෙනවා අධිකරණ සායනික විද්‍යාව කියලා. ඒ කියන්නේ රෝගීන් පරීක්ෂා කරලා ඒ කියන්නේ රෝගියෙක්ව පරීක්ෂා කරලා ඒක තුලින් සාක්ෂි ලබාගෙන අපරාධ විසඳන්නේ. අන්න එහෙම ඒ වෑදී උදාගන්න මෙන්න මේ අධිකරණ සායනික විද්‍යාව කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ස්ත්‍රී දූෂණය නැත්තම් පහර දීමක් සම්බන්ධයෙන් ඒ වගේ සිදුවීම් වලදී යොදා ගන්න ලබන ප්‍රධාන මෙවලම තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේ මෙන්න මේ කියන සායනික වෛද්‍ය විද්‍යාව. ඊට පස්ව තියෙනවා අධිකරණ නීති සහ ආචාර ධර්ම. මේ අධිකරණ නීති සහ ආචාර ධර්ම පිළිබඳ විද්‍යාව. මෙහිදී සඳහන් වෙන්නේ ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවේ තියෙන නීතිමය කරුණු සහ ආචාර ධර්ම කොහොමද මේවට යොදවගන්නේ කියන එක සරලව කිව්වොත් එහෙම. අනිත් එක තමයි අධිකරණ විද්‍යාව. ඒ කියන්නේ රජයේ රස පරීක්ෂක, එතකොට ඇඟිලි සලකුණු ලබා ගැනීම, DNA අන්න ඒ වගේ ඒවා තමයි. ඉතින් මෙන්න මේ ප්‍රධාන කොටස් පහ තුලින් තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව පෝෂණය වෙලා තියෙන්නේ. මෙන්න මේ අපරාධ විමර්ශන නැත්නම් අපරාධ පරීක්ෂණ සඳහා සහයෝගය දක්වන්නේ. අපි දැන් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන කොටස් පහ ගැන දන්නවා. මෙන්න මේ ප්‍රධාන කොටස් පහ මූලික කරගෙන තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව අපරාධ පරීක්ෂණයේදී යොදා ගන්න ලබන්නේ. එහි පළමුවෙන් ලෙස අපි ගත්තේ අධිකරණ වෛද්‍ය ව්‍යාධි වේදය නැත්නම් මරණ පරීක්ෂණය. අපි දැන් ඉතා කෙටියෙන් බලමු මෙන්න මේ මරණ පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔබ හිතන්නකෝ යම් කිසි ස්ථානයක මරණයක් සිදු වෙනවා කියලා. දැන් මෙන්න මේ මරණය සිදු වූ ස්ථානයේ මේක ස්වභාවික මරණයක්ද අස්වාභාවික මරණයක්ද කියන එක තීරණය කරන පාර්ශව ඉන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හදිසි මරණ පරීක්ෂණයක ඇවිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ග්‍රාමසේක ඒක පාවිච්චි මේ පරීක්ෂා කරන්න පුළුවන්. හැබැයි මේ අතරේදී මේ අස්වාභාවික මරණයක් නම් එක්ක පිහි යනුම නැත්තම් ගෙල කපා දැමීම නැත්තම් වෙඩි තැබීම ඒ වගේ ස්ථානයකට අනිවාර්යයෙන් මහේස්ත්‍රාත්වරයා ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණෙනවා. ඔබ දැකලා ඇති ඔබේ ගමෙත් වෙලා තියෙන මරණයක් සිදු වූ තැනකට එහෙම මහේස්ත්‍රාත්වරයා එනවා. මෙන්න මේ මහේස්ත්‍රාත්වරයා ඇවිල්ලා කියනවා මේ ස්ථානේ පරීක්ෂා කරලා බලලා මෙම මුත්‍ය ද්‍රේහය නැත්තම් මෙම ශරීරයේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනියන්නේ. ඒ කියන්නේ මෙය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගෙනියන්න කියනකොටම මෙන්න මේ පශ්චාත් කියන එක ඇතුළෙම එනවා මේක කරන්න ඕන දැන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් විසින් කියලා. ඊට පස්සේ එම ප්‍රදේශයේ ඉන්න අධිකරණ වෛද්‍යවරයා විසින් මෙම ශරීරයේ විච්ඡේදනය කරලා ඒ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරනවා. මෙහිදී දැන් මේක වෙඩි තැබීමක් නම් මෙහිදී වෙඩි තබලා තියෙන දුර ප්‍රමාණය, වෙඩි තියලා තියෙන්නේ මොන වගේ ආයුධයකින්ද, ඒ උණ්ඩ වර්ගය මොකද්ද, වෙඩි වැදිලා තියෙන හරියටම කොහෙන්ද, මේ ඒ වෙඩි වැදීම සිදු වෙලා තියෙන මොන වගේ වෙලාවක් තුලද, මෙන්න මේ වගේ සියුම් කරුණු මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලදී මෙන්න මේ පශ්චාත් මරණ පරීක්ෂණය තුලදී අපිට ලබා ගන්න පුළුවන්. ඒක පැත්තක්. දැන් අධිකරණ සායනික විද්‍යාව ගන්න. ඒ කියන්නේ රෝගීන් පරීක්ෂා කරලා අපි තීරණ වලට එන්නේ. මේදී මේ බහුලව යොදා ගන්න ක්‍රමයක්. මොකද පහරදී ලිංගික අඩන්තේට්ටම් සහ
දූෂණය ප්‍රබලව සිදුවන කාලවකවානුවක් සහ ප්‍රබලව සිදුවන රාජ්‍යයක් තමයි අපේ රට. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ අධිකරණ සායනික විද්‍යාව තුලින් මෙන්න මේ කියන සාක්ෂි ලබා දීම සිදු කරන ලබනවා. ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී දූෂණයක් කියලා ගන්නකො අපි උදාහරණයකට. දැන් මේ ස්ත්‍රී දූෂණයක් වුණාම අධිකරණ වෛද්‍යවරුන් පරීක්ෂා කරද්දී ප්‍රධාන වශයෙන් වෛද්‍යවරු 4 දෙනෙක් මේ පරීක්ෂාව සිදු කරනවා. ඒ කියන්නේ කොට්ටාස හතරකට බෙදාගෙන මේ තුවාල මොන වගේද, මේ තුවාල වල ස්වභාවය මොනවාද, ලිංගික අඩන්තේට වෙලා තින්නේ කොහොමද, මේක කී දෙනෙක් අතින්ද වෙලා තින්නේ, මේක මොන වගේ කාලයක් වෙලා තියෙනවද, එතකොට මේදී සීරීම් තුවාල, කැපුම් තුවාල, ඉරුම් තුවාල තියෙනවද, එන්නේ මේ වගේ සියුම් දේවල් හොයාගන්න. එතකොට DNA තියෙනවද ඒ සිරුරේ? දැන් කවුරු හරි දූෂණයටපත් කරා නම් වින්දිතයා නැත්තම් අපරාධයට ගොදුරු වූ කාන්තාවගේ මේ යෝනිය තුල තැම්පත් වෙලා තියෙනවා අනිවාර්යෙන් DNA. කාගේද? අර එකතු වුණු පුද්ගලයාගේ DNA. මොකද මෙන්න මේක තමයි අපි කිව්වේ ලොකාඩ්ගේ ස්පර්ශ න්‍යාය කියලා. every contact හැම ස්පර්ශයකදීම leaves a trace. අංශු මාත්‍ර පිට කරනවා. එතකොට ස්ත්‍රියගේ දේවල් මේ පුරුෂයා ළඟට යනවා වගේම පුරුෂයාගේ දේවල් ස්ත්‍රියට යනවා. ඉතින් මෙන්න මෙතනදී හරියටම කියන්න පුළුවන් දූෂණය කරලා තියෙන්නේ මෙන්න මෙයා තමයි කියලා. එවැනි අවස්ථාවක DNA අවස්ථාවකට යන්න වෙනවා. ඒ DNA අවස්ථාවට ගිහිල්ලා ඒ DNA පරීක්ෂා කරලා හරියාකාර ඒ විසඳුම ලබා ගන්නවා. ඒ එක අවස්ථාවක්. දැන් පහර දීමක් ගන්නකො. මෙන්න පහර දීමක් වෙලා තියෙනවා. එක්ක පොල්ලකින් ගහලා තියෙන්න පුළුවන්. නැත්තම් වෙනත් ආයුධකින් ගහලා තියෙනවා. නැත්තම් කපලා තියෙන්න පුළුවන් අතප්පයක්. එතකොට ඒ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී බලනවා මොන වගේ ආයුධයකින්ද මේක කරලා තියෙන්නේ. මේක කැපුම් තුවාලයක්ද? ඉරුම් තුවාලයක්ද? මේක තැලීම් තුවාලයක්ද? නැත්තම් මේක මොට ආයුධයකින් කරන ලද තුවාලයක්ද? මේක තියුණු ආයුධයකින් කරන ලද තුවාලයක්ද? දැන් පිහි ඇනුමකින් මරණයට ආසන්න තුවාලයක් කරලා තියෙනවා. එතකොට මේක ඇනලා තියෙන කිනිස්සකින් වගේද? ඒවා සියල්ලම පරීක්ෂා කරලා බලලා නිවැරදි විද්‍යාත්මක කරුණු ඔස්සේ තහවුරු කරන්නේ මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාව. ඉතින් අන්න ඒක තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේම අපරාධ පරීක්ෂණයේ කවදාකවත් ගැලවිය නොහැකි විෂයමාලාවක්. ඉතින් මේ පිළිබඳව සාමාන්‍ය ජනතාව විදිහට අපිට දැනුමක් තියෙනවා නම් අපි දන්නවා අපරාධ ස්ථානයකද කොහොමද හැසිරෙන්න ඕන කියලා. මොකද ඒ සාක්ෂි විනාශ වුණොත් එහෙම මෙන්න මේ කියන දේවල් අපිට ලබා ගන්න බෑ. උදාහරණයක් විදිහට ඔබ අපරාධයක් වුණු ස්ථානයකට ගිහිල්ලා එතන තියෙන දේවල් අතපත ගන්නවනම්, එතන තියෙන දේවල් අරගන්නවනම් එවැනි සිද්ධි ඕන තරම් අපේ රටේ වෙලා තියෙනවා. ඒ වුණාට අපි කරන්න ඕනේ ඒක නෙමේ. අපරාධ ස්ථානයක සාක්ෂි විනාශ නොවෙන්න පුරවැසි විදිහට අපි වග බලා ගන්න ඕන. අපෙන් ඊට යුතු කාර්ය කරන්න. එහෙම කරොත් එහෙම පොලිසියට නිවැරදි ආකාරයෙන් ඒවා අරගෙන ඒවා නිසි ආකාරව අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලින් ඔප්පු කළා නිසි වර්ධිකරුවන්ට දඬුවම් ලබා දීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ ක්‍රියාපටිපාටිය තුලින් ඉතා දීර්ඝව ඇදෙන නඩු විභාග ඉතාමත් කෙටි කාලයකදී කරගන්න හැකියාව ලබා දෙනවා. අන්න ඒක තමයි අපරාධ විද්‍යාව කියන්නේම අධිකරණ වෛද්‍ය විද්‍යාව හා ඉතාමත් කිට්ටුවේ යන නැත්නම් ඉතාමත් සමීපතම විෂයමාලාව වන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව යොදාගෙන ලංකාවේ කරපු පර්යේෂණ මොනවාද කියලා අපි නිකන් දල වශයෙන් ගත්තොත් එහෙම දැන් බලන්න අපිට හොඳටම තියෙන මේ මෑත කාලේ වුණු සිද්ධි තමයි රෝයල් පාම් සිද්ධිය. රෝයල් පාම් සිද්ධියේදී කිසිම සාක්ෂියක් ඉදිරි කරලා තිබ්බේ නැහැ. හැබැයි මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව තුල තියෙන තියුණු තාක්ෂණය සහ දියුණු ඥානය හොයාගෙන ඒ අපරාධ ස්ථානයේ පරීක්ෂා කරපු පොලිස් නිලධාරීන්ගේ තියුණු ඇස නිසා හමු වුණු ඉතාමත් සුළු මෙන්න මේ අපරාධකරුවාව කොටු කර ගැනීමට එම සිද්ධියේදී හැකියාව ලැබුණා. ඒ වගේම සරත් අඹේපිටියේ ඝාතනය ලංකාවේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් හොඳ විනිශ්චයවරයෙක්. ඔහුගේ ඝාතනයේදී ඔහුගේ ඝාතකයන් සොයා ගන්නු ලැබුවේ ඝාතනය ඉවර කරලා ඝාතනයෙන් පසු ඔවුන් ගිහිල්ලා මත්පැන් සාදයක් පවත්වන අවන්හලක ඒ අවන්හලේදී ඔවුන් පාවිච්චි කරු මත්පැන් බෝතල් තියෙනවා. ඒ බෝතල් දිගේ හොයාගෙන යද්දී වමනය කරපු තැනක් තියෙනවා. ඒ වමනය ගෙනල්ලා පරීක්ෂා කරලා බලද්දී ඒ වමනේ අදාළ පුද්ගලයන් හොයන් ගිහිල්ලා තමයි සනත් අබේපිටියේ ඝාතනය විසඳුවේ. ඒ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් විදිහට ලංකාවේ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තව ඕනෑතරම් මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව තුලින් ඒ අධිකරණ වෛද්‍ය විද්‍යාව නිසියාකාරව යොදාගෙන විසඳන්න තියෙන අපරාධත් බොහෝමයක් තියෙනවා.
දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහරෙක් හිතෙන්න පුළුවන් ලංකාවේ මෙච්චර එන මිනි මැරුම් මේ ගාසන සිදුන මේවා අල්ලන්න බැරිද කියලා. මේවා අල්ලන්නම ගැටලු සහගත දැන් තියෙනවා. ඒ කියන්නේ අධිකරණ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කරන්න ඕන නියම භාණ්ඩ. මෙතනදී පොලිසියට වගකීමක් තියෙනවා. මහජනතාවට වගකීමක් තියෙනවා. මේ අපරාධ ස්ථානයෙන් සොයාගන්න නියමම භාණ්ඩ පොලිසිය විසින් ඉදිරිපත් කරනවා නම් නියමම සාක්ෂි යවනවා නම් ඒවා යලි අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා මේවාට විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඔය යම් ලංකාවේ ප්‍රධාන ඝාතන සිද්ධීන් යට යෑමට ගොඩාක් වෙලා තියෙන්නේ ඒ කියන්නේ යට යෑමට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ සාක්ෂි එකතු කර ගැනීම නිසා සාක්ෂි වල තියෙන දුර්වලතාවයන් නිසා මෙන්න මේ කියන අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දුර්වලතාවයන් මොකද කියමනක් තියෙනවා යන්ත්‍ර බොරු කියන්නේ නැහැ. හැබැයි මිනිස්සුන් බොරු කියනවේ කියලා. හැබැයි මේ සාක්ෂි ඔක්කොම එකතු කරගන්නේ ඊටමත් මනවින් මිනිසුන් විසින්. හැබැයි ඒ සාක්ෂි සියල්ලම දත්ත විශ්ලේෂණය කරන්නේ මෙන්න මේ තාක්ෂණික සහ විද්‍යාත්මක විශ්ලේෂණයන් වලට අනුව. එතකොට මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ අපරාධ විද්‍යාවේ නියම සැකකරුවා, නියම චෝදනාකරුවා, නියම වරදකරුවා සොයා ගන්න සඳහා අපරාධ පරීක්ෂණයට උදව් වන නැත්නම් අධිකරණයට උදව් කරන විෂයපතයක්. ඉතින් මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව දැනගැනීම වැදගත් වන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන පිළිබඳව අදහසක් තියෙනවා නම් යම්කිසි අපරාධයක් වුණු ස්ථානයක හැසිරෙන්න ඕන ආකාරය නැත්නම් ඒවාට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද කියලා ඔබ තුල දැනුමක් ගොඩනගෙන නිසායි. ඉතින් මෙවැනි විෂය පිළිබඳව ඉතා සුළු කාලෙකින් කතා කිරීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. අපි ඊළඟ වැඩසටහනින් බලාපොරොත්තු වෙන ඔබට මෙන්න මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව යොදාගෙන විසඳනු ලැබූ ලංකාවේ ඉතා සුප්‍රසිද්ධ නඩු කිහිපයක් පිළිබඳව අදහස් ටිකක් ඔබට ගෙනල්ලා දෙන්න. එතකොට ඔබට වඩාත් මේ පිළිබඳව දැනුමක් එකතු කරගන්න පුළුවන්. මෙම අධිකරණ වෛද්‍ය විද්‍යාව විෂය කියන්නේම ඉතාමත් පිවිතුරු ඉතාමත් ලස්සන විෂයක් වුත් එහෙම මානිවැරදි. මේකේ හොයාගෙන යන්න තියෙන පරසරය ඉතාම වැඩි සත්‍ය කතා කරන විෂයක් විදිහට මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ලෝකේම පිළිගෙන තියෙනවා. මොකද මේ ලොකාඩ් ප්‍රින්සිපල් එක අද වනතුරු ලෝකේ බොරුවක් කරන්න බැරි වෙලා තිනවා කාටවත්. අන්නේ ඒ තියෙන විශිෂ්ට විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක අවදි නිසායි. ඉතින් ඉදිරියේදී අපි එවැනි විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක සිද්ධීන් කීපයක් පිළිබඳව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමින් අද රෝබින් සබු ගන්නවා. ස්තුතියි.